දවසක් හොඳ වුණත් නරක වුණත් හැම දවසකටම තියෙන්නේ පැය 24ක් විතරයි. විකාර නරක දේවල් හිත ජීවත් වෙන්න එපා. විශ්වාසයෙන් ඉන්න. පොසිටිව් හිතන්න. ඕනම දෙයකට හොඳම විසඳුම ඒක තමයි. ජීවිතේ මහා ලොකු බරක් කරගන්න එපා. ජීවිතේ වගකීම් ගොඩක් තමයි. හැබැයි ඒ කිසිම දෙයක් ඔළුව උඩ තියාගෙන ඉන්න එපා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී ඒ දේට අවධානය දෙන්න. හැම දේම ගැන හිත උන දේවල් වලට පසුතැවෙමින් වෙන්න තියෙන දේවල් වලට බය වෙමින් ජීවත් වුණා කියලා ලැබෙන දෙයක් නැහැ. හැම දේම හොඳින් වෙනවා කියන විශ්වාසයෙන් ජීවත් වෙන්න. මහන්සියක් දැනෙන ඕනම වෙලාවක කිසිම guilty feeling එකක් නැතුව ඔයාට පොඩි විවේකයක් දෙන්න. ඒක හවස් වරුවක් weekend එකක තනියම දුර ගමනක් ආස කෑමක් ඔයා වෙනුවෙන් ඔයාගේ සතුට වෙනුවෙන් කරන හැම වියදමක්ම ලස්සන අනාගතයකට හොඳ ආයෝජනයක්. කවුරු කොහොම කිව්වත් රුපියල් 100ට 200ට පමුණුවෙන් ගන්න පුළුවන් ෂෝට් එකම රුපියල් 2000ක් 3000ක් දීලා ඔඩෙල් එකෙන් අරන් අදිද්දි හිතට දැනෙන්නේ හරි පුදුම හැඟීමක්. මාර කොන්ෆිඩන්ට් එකක්. බොරු පොෂ් මවාපෑම් නෙවෙයි. ඒ හැඟීම අපිට අපිව ගොඩනගා ගන්න ශක්තිය දෙනවා. අද ඔඩෙල් එකෙන් ගත්ත ෂෝට් එක ඇඳලා හෙට පමුණුවෙන් ෂෝට් එකක් අරන් අදින්න ඔයාගේ හිත දෙන්නේ නැහැ. හැමදාම ඒ තත්ත්වය මේන්ටේන් කරන්න ඔයාව ඒ තැනට ගේන්න මහන්සි ගන්නවා. ඔයාගේ මාසික ආදායම මේ හැමදේටම මදි නම් ඔයා තව ආදායම් මාර්ගයක් හදාගන්න හිතනවා. මම හිතන්නේ අපි කොහොම කොතැනින් පටන් ගත්තත් දවසින් දවස ඉස්සරහට යන්න ඕන. ඒකට ඕන ශක්තිය අපිම හදාගන්න ඕන. සමාජය කියන දේවල් එදා ඉඳන් පිළිගත විකාර අදහස් මත ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න එපා. සමහර මිනිස්සු ඉන්නවා ලස්සනට ඉන්න ලස්සනට අඳින ගෑනු ළමයින්ව ජීවිතේ සාර්ථක වුණ මිනිස්සුන්ව බ්ලොක් කරනවා. නැත්නම් ඒගොල්ලන්ගේ මොකක්ම හරි පෝස්ට් එකකට වීඩියෝ එකකට නෙගටිව් හේට් වචන කියනවා. ඒ අය දන්නවද? එයාලට විඳින්න බැරි ජීවිතේ ඇරියස් අල්ලනවා. තව කෙනෙක්ට ඊර්ෂ්‍යා නොවි පුළුවන් තරම් ජීවිතේ දිනන්න උත්සාහ කරන මිනිස්සුන්ව ලස්සනට ජීවිතේ විඳින මිනිස්සුන්ව පුළුවන් තරම් ෆලෝ කරලා තියාගන්න. දකින හැම තැනකම මිනිස්සු ජීවිතේ දිනන විදිය දකිද්දි ඔයා නොදැනුවත්වම ඔයාටත් ඒ තැනට එන්න අවශ්‍ය මානසික වටපිටාව හදාගන්නවා. හැබැයි ඉතින් ඊර්ෂ්‍යා කරලා අඩුපාඩු හොයලා නම් ඒක ඔයාට කරන්න බෑ. තව කෙනෙක්ගේ සාර්ථකත්වයක් සතුටක් දකිද්දී ඒ සතුට දිහා බලලා සතුටු වෙන්න. අද ඉන්න එයා එක්ක ඔයාව සංසන්දනය නොකර එයා පටන් ගත්ත තැන, එයා ආව ගමන ගැන, මුහුණ දීපු අභියෝග ගැන, වැටුණු තැන් ගැන, දරාගත්ත තැන් ගැන හොයලා බලන්න. ඔයා දන්නවද? තමන්ට ආදරය කරන මිනිස්සුන්ව කාටවත් පරාද කරන්න බෑ. මොකද කවුරු කොහොම මොන දේ කළත් මොන දේ කිව්වත් එයාලට තියෙනවා එයාලා ගැන හදාගත්ත ප්‍රතිරූපයක්. එයා කාගේවත් වචන වලින් එයාව මනින්නේ නැහැ. නරක නපුරු මිනිස්සුන්ගෙන් එයාව ආරක්ෂා කරගන්නවා. ඒ ෆයිට් කරලා නෙවෙයි. අනවශ්‍ය දේවල් තමන්ගේ ඇතුළට ගන්න එක ප්‍රතික්ෂේප කරලා. තමන්ට ආදරේ මිනිස්සු අනිත් අයට ශාප කර තව කෙනෙක් මත වැරදි පටව ජීවත් වෙන්නේ නැහැ. එයා හැම වෙලේම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ සැනසීම. රිදෙනවා කියලා දන්නවා නම්, අමාරුයි කියලා දැනෙනවා නම්, අපහසුයි කියලා තේරෙනවා නම්, එහෙම මිනිස්සුන්ව දෙපාරක් නොහිතා මගහරින්න. ජීවිතේ ඔයිට වඩා ලේසි වෙයි වගේම ඔයාට ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙයි. කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි ජීවත් වෙන්න. ජීවිතේ ඔයාට රිදෙන තැන් අඩු වෙයි. අඬන්න වෙන දවස් ගන්න අඩු වෙයි. ලැබීම් ගැන පසුතැවෙනව වෙනුවට ඔයා වෙනුවෙන් ඕන දේවල් ඔයා දෙන්න. අතුලාන්තයෙන්ම හරි ශක්තිමත් ධනාත්මක මනුස්සයෙක් වෙන්න. මේක කියන තරම් සරලත් නෑ, හිතන තරම් ලේසිත් නෑ. ඒක ටිකෙන් ටික ඔයා තුළ ඇති කරගන්න ඕන දෙයක්. ඔයා මේ විශ්වයේ ශක්තිය විශ්වාස කරන කෙනෙක් නම් මුලින්ම ඔයා සබා දහමට සමීප වෙන්න. මේ විශ්වයයි ඔයාගේ හෘද සාක්ෂියයි අතර තියෙන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධයක්. ඔයා වචන වලින් බාහිරින් මොන විදිහේ චරිතයක් වුණත් මේ විශ්වයට දැනෙන්නේ ඔයාගේ ඇතුළාන්තයේ ඉන්නේ ඔයාව. එයා අහන්නේ ඔයා කියන වචන නෙවෙයි. ඔයා පිළිගන්න විශ්වාස කරන දේවල්. ඔයාගේ විශ්වාස පොසිටිව් නම්, ඔයා හිතන විදිය පොසිටිව් නම් ඔයා තුළ ඇතිවෙන ඒ ධනාත්මක ශක්තිය විශ්වය එක්ක එකතු
මතුවෙනවා. අන්න ඒ මොහොතේ ඉඳන් ජීවිතේ හැම මොහොතකම මේ සබාදහමෙන් ඔයාට හොඳම දේවල් දෙන්න පටන් ගන්නවා. නරක නපුරු දේවල් වලින් ඔයාව ආරක්ෂා කරනවා. සමහර වෙලාවට ඔයාව පොඩ්ඩක් රිද්දලා අඬවලා වුණත් ඔයා වටේට තියෙන නරක ඍණාත්මක ශක්තියින් ඔයාගෙන් ඈත් කරනවා. අන්න ඒ නිසා ජීවිතේ සිද්ධ වෙන හැම දෙයක්ම දිහා සුබවාදීව බලන්න. හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා විශ්වාස කරන්න. ජීවිතේ ඔයා හිතනවා වගේ අමාරු නෑ. ඔයා හිතන විදියට නරක දේවල් වෙන්නෙත් නෑ. එක ඔයාව විශ්වාස කරන්න. දෙක මේ විශ්වයේ ශක්තිය සබාදහමේ ශක්තිය විශ්වාස කරන්න. ඔයා තුළ හොඳ ධනාත්මක ශක්තියක් ඇති කරගන්න මම පොඩි දේවල් ටිකක් ඔයාට කියලා දෙන්නම්. පළවෙනියටම නෙගටිව් වචන කියන එක නවත්ත ගන්න. ඔයාගේ සිතිවිලි ඔයාගේ වචන ගැන හරි අවබෝධයෙන් ජීවත් වෙන්න. අතීතයේදී ඔයා අතින් මොන වරදක් වුණත් මොන අතපසුවීමක් වුණත් ඒ ගැන පසුතැවෙන්න එපා. කාටත් කලින් ඔයාව පිළි අරගෙන සිද්ධ වුණ දේවල් ජීවිතේ පාඩමක් කරගෙන ඔයා එක්කම ඉන්න. ඔයාව විවේචනය කරන්න එපා. ඒ වගේම වෙන්න තියෙන දේවල් ගැන බය වෙන්නත් එපා. හැම දෙයක්ම හොඳින් වෙනවා. එන විදියකට මුණ දෙනවා කියලා විශ්වාසයෙන් හිතන්න. නොලැබීම් ගැන හිතනවා වෙනුවට ලැබුණු දෙයට සතුටු වෙන්න පුළුවන් මනසක් හදාගන්න. පොසිටිව් ඇෆ්‍රමේෂන්ස් ජර්නලින් වලින් පුළුවන් ඔයාට මේක කරන්න. තව කෙනෙක්ගේ ලස්සනක් සාර්ථකත්වයක් දැක්කහම ඒ ගැන අවංකව සතුටු වෙන්න. එයාව ඇප්‍රීෂিয়েට් කරන්න. ඔයාවත් ඒ තැනට ගෙනියනවා කියලා ඔයාටම ප්‍රොමිස් කරන්න. අනිත් අයට ඊර්ෂ්‍යා නොකර ජීවත් වෙන්න හොඳම විදිය මේක. අපිට ඒ වගේ සිතිවිලි එන්න පුළුවන්. ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වුණා කියලා ඔයා මේ ලෝකේ ඉන්න නරකම මනුස්සයා නෙවෙයි. හැබැයි ඒ එන හැඟීම් පාලනය කරලා හොඳ පොසිටිව් සිතිවිලි වලට කන්වර්ට් කරගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. තව කෙනෙක්ව රිද්දන්න වටන්න වචන කියන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාවම වැටෙන එක. අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකම කෙනෙක්ට උදව්වක් කරන්න, ප්‍රශංසාවක් කරන්න. හැබැයි ආපිටට ඔයා උදව්වක් හෝ එයාගෙන් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්න එපා. නැවත ලැබෙයි කියන බලාපොරොත්තුවක් නැතුව කෙනෙක්ට උදව්වක් කරනවා කියන්නේ සරලවම කිව්වොත් ඔයා චරිතයක්. එයාගෙන් දෙයක් ආපිටට නොලැබුණත් ඔයාව බලාගෙන ඉන්න මේ විශ්වයෙන් ඔයාට දේවල් ලැබෙනවා. ආදරණීය වෙන්න, කරුණාවන්ත වෙන්න, හැම නිතරම ප්‍රියමනාප වෙන්න. ජීවිතයේ දේවල් වලට කම්ප්ලේන් කරන්න එපා. ඔයාගේ නොලැබීම් වලට තවත් අයට චෝදනා කරන්න එපා. අඩු තරමේ ඔයාගේ අම්මා තාත්තගෙන් ඔයා බලාපොරොත්තු වෙන ආදරය ඔයාට ලැබෙන්නේ නැත්නම්, සහයෝගය ලැබෙන්නේ නැත්නම් තනියම ශක්තිමත්ව නැගිටින්න. එයාලගේ අඩුපාඩු දිහා බලලා ඔයා හැදෙන්න. එයාලගේ නොදැනුවත්කමට, එයාලගේ වැරදි හැසිරීම නිසා ඔයාගේ මුළු අනාගතයම විනාශ කරගන්නව වෙනුවට හැමෝම වෙනුවෙන් තනියම නැගිටින්න ශක්තිමත් වෙන්න. ඔයා එක්සෑම් ෆේල් වෙලා ගෙදරින් සහයෝගයක් නැතිකම කියලා කියනවා නම් ඇත්තටම ඒක ඔයාගේ වරද. O levels, A levels කියන්නේ ඔයාට ජීවිතේ තේරෙන වයස. ඉතින් ඔයාගේ අතපසු වීම් වලට තවත් අයට චෝදනා කර කර ජීවිතේ එක තැනක නතර වෙන්න එපා. ආයතනයක වැඩ කරද්දී ඔයා සක්සස් විය යුතුම ප්‍රොජෙක්ට් එකක් ෆේල් වුණාම ඔයාගේ ඇසිස්ටන්ට් කම්ප්ලේන් කරනවා වගේ මානසිකත්වයක් තියාගන්න එපා. ඔයා සීනියර් නම් අනිත් අයව හසුරුවා ගන්න බැරිවීමත් ඔයාගේ වරදක්. අනිත් මිනිස්සුන්ගේ ආශාවන් කැමැත්ත විවේචනය කරන්න එපා. අපි කැමැති අකමැති දේවල් එකින් එක්කෙනාට සාපේක්ෂව වෙනස් වෙනවා කියන දේ මතක තියාගෙන ජීවත් වෙන්න. ඔයා කැමති දෙයට අනිත් අය කැමති විය යුතු නැහැ. ඔයා කැමති විදිහට අනිත් අය ජීවත් විය යුතු නැහැ. ඊළඟට ඔයාට හොඳ පොසිටිව් මයින්ඩ් සෙට් එකක් හදාගන්න හොඳම දේ තමයි ලයිෆ් රූටින් එකක් හදාගන්න එක. ඒකෙන් ඔයාට ඔයා ගැන හොඳ විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසය තමයි අපිට අවශ්‍යම දේ. ඔයා ගැන හොයලා බලන්න, ඔයා ආස දේවල් කරන්න වෙලාවක් වෙන් කරගන්න. වෙලාව නෑ, සල්ලි නෑ, යාළුවෝ නෑ කියලා හිත දුක් නොවි ඔයාට පුළුවන් උපරිම දේ කරන්න. හැම අවස්ථාවක්ම ඔයාට ඔයාව විඳින්න අවස්ථාවක් කරගන්න. මේ දවස් ආයෙමත් එන්නේ නෑ. අද ඉන්න ඔයා නෙවෙයි හෙට. ඉතින් ඔයාගේ හොඳම වර්ෂන් එකෙන් ජීවත් වෙන එක කල්දදා ඉන්න එපා. මේ මොහොතට අනුව ජීවත් වෙන්න. ඔයාට ඕන නිදහස විඳින්න. ඔයාව තේරුම් අරන් ඔයාව බලාගත්තේ නැත්නම් ඔයා වෙනුවෙන් ඒක කරන්න වෙන කෙනෙක් නැහැ. ඒ වගේම අනිවාර්යෙන්ම තමන්ට කියලා ස්ථාවරත්වයක් තියාගන්න. ජීවිතේ ඔහේ ගෙවිලා යන්න නොදී ඔයාට පුළුවන් පොඩි දෙයකින් හරි ඔයාගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න. හොඳ ආර්ථිකයක් හදාගන්න. කිසිම දෙයක් නිකන් ලැබෙනකන් බලන් ඉන්න එපා. පුළුවන් උත්සාහයක් දෙන්න. ඒ වගේම ඔයාගේ ඕවර් එක පොසිටිව් කරගන්න, ශක්තිමත් කරගන්න අත්‍යවශ්‍යම දෙයක් ඔයාගේ පිරිසිදුකම.
ඔයා ලස්සනට පිළිවෙලට ඉන්නවා වගේම ඔයාගේ වටපිටාවත් හරි ලස්සනට පිරිසිදුවට තියාගන්න. ඔයාට අවශ්‍ය අනවශ්‍ය දේවල් ගැන හොඳ අවබෝධයක් වගේම ඔයාගේ සිතිවිලි වල පාලනය ඔයා ගාව තියාගන්න. මහ ලොකු දේවල් වෙනුවට පොඩි දේවල් වලින් සතුට විඳින්න. දවසක ඔයාගේම වාහනයක ආසම සින්දුවක් දාගෙන දුර ගමනක් යන්න ඕන නම් අද පාරේ බස් එකේ යන ගමනක් හරි සතුටින් විඳින්න. ජනේලයක් ළඟ වාඩි වෙලා ආසම සින්දුවක් අහගෙන ඔයාගේම හීන ලෝකෙක අතරමං වෙන්න. ජීවිතේ ප්‍රශ්න අභියෝග දැක්කම බය පැනලා දුවන්න අඬන්න වැළපෙන්න එපා. හොඳින් හරි නරකින් මම මේකට මූණ දෙනවා කියලා හිතන්න. ඔයාගේ විශ්වාසයයි ඔයාගේ කැපවීමයි තියෙනවා නම් මේ ජීවිතේ මාරම ලේසි. හැම දෙයකම ඔයා කරන්න ඕන ඔයාව විශ්වාස කරන එක, ජීවිතේ දිහා ධනාත්මකව බලන එක. ජීවිතයට එන ඕනම ප්‍රශ්නයකදී ඔයා පොසිටිව් ඉඳලා බලන්න. ඒක මැජිකල් පවර් එකක්. අපේ සිතුවිලි තමයි හැමදේම. අපේ ජීවිතේ හොඳද නරකද කියන දේ තීරණය වෙන්නේ අපි ජීවිතය දිහා බලන විදිය මත. අපි අපිව පිළිගන්න විදිය මත. මේ ජීවිතේ අංක 1ට ඔයාව තියලා ඉතුරු හැමදේම ඔයාගේ පිටුපසින් පෙළගස්සව ගන්න. බොරු මවාපෑම් නැතුව ඔයා විදියට ජීවත් වෙන්න. ඔයාගේ දුක සමාජයට කියලා අනුකම්පාව ගන්න හදන බොළඳ චරිතයක් නොවි හැමදේම දරාගෙන හිනාව විතරක් එළියට දෙන්න පුළුවන් ශක්තිමත් ආත්මයක් ඔයා තුළ ගොඩනගා ගන්න. ඔයාගේ එකම මොටිවේෂන් එක ඔයාව කරගන්න. ලස්සන අවසානයක් තියෙනවා කියන විශ්වාසයෙන් මේ හැමදේම වෙන්නේ ඒ සාර්ථකත්වය වෙනුවෙන් කියන දේ හිතට අරගෙන ජීවත් වෙන්න. එහෙනම් thank you so much හැමෝටම. අපි මාර්තු මාසේ 21 days program එක පටන් ගන්නවා මාර්තු 3 වෙනිදාට. සම්බන්ධ වෙන්න කැමති අය WhatsApp එකට message එකක් දාන්න. පෙබරවාරි මාසේ program එක ඉවර කළා එකේ feedback මම share කරනවා. ඒවා බලන්න. description එකේ තියෙන link එකෙන් අපේ WhatsApp community එකටත් add වෙන්න. අපි මේ මොන දේ කිව්වත් මේ දේවල් අහලා ඇතිවෙන මොටිවේෂන් එකෙන් ජීවිතේ වෙනස් කරගන්න ඕන කියලා හිතුණත් කොහෙන් පටන් ගන්නද කොහොම කරන්නද කියලා හිතාගන්න බැරුව නම් ඉන්නේ. පටන් ගත්තත් ඒක කන්ටිනියු කරගන්න බෑ, කන්සිස්ටන්සි තියාගන්න බැරි නම් මම හිතනවා 21 days life changing program එක ඔයාට හොඳම විසඳුමක් වෙයි. එහෙනම් කැමති අය සම්බන්ධ වෙන්න. ඒ වගේම මාව අහගෙන හිටියට බලාගෙන හිටියට thank you so much හැමෝටම.